hello boys and girls. එහෙනම් අපි අද පටන් ගන්න GTA 5 ගේම් ප්ලේ එකක්. හරිද? ස්ටෝරි මොඩ් නෙමෙයි මේ ගෙනල්ලා තියෙන්නේ. මේ මම දැන් මොඩිෆයි කරන තැනට දැම්ම ෂොප් එකට. Los Santos කස්ටම් එකට. මේක මොඩිෆයි කරලා දෙන්නේ මම භාගයක් කරා. ඊටු මොඩිෆයි කරලා ඊටු ටිකක් කරලා කෙලින්ම අපි අද යන ඕෆ් රෝඩ් පාර. හරිද? මේ කියන්නේ මගේ සල්ලි පොඩි ප්‍රශ්න තිබ්බ සල්ලි ටික වහන් ආවා. ඉතින් හරි ඕෆ් රෝඩ් පාරක් දාන්න අනිවාර්යයෙන් මේක හරිද මේකේ පාට කොයි පාට වගේ නියටත් නියන් කිට් එකේ ඔරෙන්ජ් එකෙන් සෙට් වෙන්නේ මේකට ඊපස්සේ අපි කලයක මොකද කරන්නේ කලයක කොතියුද හරි ඊට පස්සේ රේස් උට බෝදාම් හරි ටර්බෝ ටියුනින් දැම්ම වීල් එක මම දැක්ක මේ ඕෆ් රෝඩ් වල ඔය නෝමල් ස්ටොක් වීල් එක ලස්සනයි මේක නේද ඊට පස්සේ අපිට ඩිසයින් දාන්න දෙන්නේ ටයි එන්චාන්ට්මන්ට් එක දෙන එකක් දාමු ඊට පස්සේ ස්මෝක් එකක් දාමු යෙලෝ දාමු ඊට පස්සේ ඩාර්ක් එක අපි ඩිමෝ දාමු හරිද එතකොට තියෙන එච්චර තමයි අපිට තියෙන්නේ ඉතින් අපි දැන් Los Santos කස්ටම් එකේ එළියට එමු තව ඕන වීඩියෝස් කමෙන්ට් කරන්න යන්න GTA 5 හරි හරි දැන් මම මේක එළියට ගෙනියනවා අපි වීඩියෝ ඔෆ් කරමු එතකොට විතරක් වැදෙනවා හරි ඉතින් අපි යන්නේ දැන් කොහෙටද මැප් එකේ අපි දාගමු මම නම් හිතන්නේ චිරියට් කන්ද පැත්තේ යන්න තමයි මේ පැත්තට යන පාර තියෙන වෙන වයිප් එකක් හරිද මේ ඕෆ් රෝඩ් ටිකක් තියෙන මේ පැත්තේ ඉතින් මෙතනට පාර දාගමු දෙය ඉතින් බොයිස් මම වොයිස් වීඩියෝ එකක් දාලා තිබ්බා ඊට පස්සේ Minecraft වීඩියෝ තාම දැම්මේ වොච් ටෝක් එක විතර තමයි දාලා තියෙන්නේ හරි ෂෝට් දාන මගේ රීච් එක හොඳටම බෑ කියලා මම රීච් එක හොඳටම බෑ මේ GTA 5 වීඩියෝ එකක් දාන අනිවාර්යෙන් ලයික් කරලා views දෙන්න රීච් එක අරන් දෙන්න තවත් GTA 5 ගේ ඕනේ වීඩියෝස් මේ කමෙන්ට් කරන්න ඉතින් ඔයාලට මේ GTA 5 එක ඔප්ටිමයිස් කරන්න ඕන නම් ඒකත් කමෙන්ට් කරන්න යන්න ඒ අපි ඔප්ටිමයිස් කරන විදියත් මම වීඩියෝ එකකින් දාන්න හරිද මේ ස්ටෝරි මොඩ් එක තමයි මම ස්ටෝරි මොඩ් එක ඉවර කරලා තියෙන්නේ ස්ටෝරි මොඩ් එකේ වීඩියෝස් ඕන නම් ඒකත් කමෙන්ට් කරන්න හරිද ඉතින් මේ වාහනේ පට්ටය ඔයාලා දකින්න ඇති මේ GTA 5 GTA 6 එකත් එන්න යන නොවැම්බර් වල ඉතින් ඒකත් වෙනක අපි බලමු හරිද ඒකත් ඉතින් භීෂණයක් අල්ලලා Forza Horizon 6 ගාව මේ මාසේ ඔයාලා දකින්න ඇති ලයිව් ගොඩක් ගෙනා මේ ශ්‍රී ලංකන් යූටියුබර්ස්ලා අපි නැදින්දා පාරක් වෙයි තියෙන තින්දා හරි පාරට දැම්මේ ඉතින් අද කොහොමද මේක චිලියට් කන්දේ අර උඩ view point එක තියෙන ඒකටම මේක නක් කරන හරිද මම දැකලා තියෙන වීඩියෝ වල ගොඩක් ඒවල කියන්නේ හිර වෙනවා ලොකු කාර් එකකින් නග්ගන්න එක මොකද හිර වෙන හරිද මේ වතුරේ ඒකෙන් අපි කොහොමද හිර කරගන්න නැතුව දාන්න බලමු හරි මේ පොඩි කැලක වගේ තමයි යන්නේ ඒක දුන්නේ පුදුම හරියට ගානට මේ ඉඩ දීපේ වාහනේ යන්නම හරිද ඉතින් නම් ඉතින් අර පාට දාන්න වතුර යන්නේ අමාරු වේගෙ නේ කියන්නේ අර ගල් මේ පැත්තේ ටික ලොකු වෙනවා වතුර මේ කන්දද මන්දාර කන්න මොකද ඕෆ් රෝඩ් පාරක් තියෙන යන්නේ කියලා හරි මේ මම ගහන්නේ ෆ්‍රැන්ක්ලින් ඉත කිලෝමීටර් කීයක් තියෙන 2යි ගණනක් තියෙන හරිද
මම මේ කාර් හම්බුනේ නිකන් මම නිකන් ආවා ලොස් සැන්ටෝස් කස්ටම් එකට මගේ කාර් එක හදාගන්න. හරිද? ඊට පස්සේ මම මේ ඔෆ් රෝඩ් වාහනේ දැක්කේ. හරිද? ඒක වටේව ගහලා තිබ්බේ මොඩිෆිකේෂන්. ඔය ග්‍රිල් එකේම ඔය සේරම දාලා තිබ්බේ. මම තමයි අර මේ එක පර්ෆෝමන්ස් වැඩි කරේ. හරිද? එන්ජින් එක වැඩි කරලා. ඒකයි බෑක් ෆයර් එකෙන් බලන්න. අර ඉස්සර එන්ජින් චිලි එක තමයි. මේ ඊළඟට අපි මේ ගිහින් මේකෙන් මොනවද කියලා දෙමු. මේ වාහනේත් හොයාගන්න පුළුවන් තැනක් තියෙනවා. නැත්නම් අපිට මේ ගේම් එකේ වෙබ් එකට ගිහිල්ලා අපිට ගන්න පුළුවන් ඒ වාහනේ. හරිද? ඉතින් එම් ගන්නට වඩා හොයාගන්න එක ලේසියි. හරිද? මේකේ බුලට් ප්‍රූෆ් වාහනයක් තියෙනවා. ඒ වාහනේ ගන්න ඕන. හරිද? ඒ වාහනේ මම ගත්ත හැබැයි ඒක පිප්පුට වගේ. අපි මේ පාර යන්නේ. හරි ඉස්සරහා තියෙන මේ කන්ද තමයි යන්න ඕනේ. හරිද? ඒක තමයි චීඩියෙක් කන්ද. හරි. මට මෙතන ගහන තම්මීට එකට ෆොටෝ එකක් ගන්න ඕනේ. ටිකක් ඉස්සරහින් ෆොටෝ එකක් ගන්න. මේ වගේ පොඩි PC වල GTA එක ගන්න කරේ කමෙන්ට් එකක් දාන්න ඔප්ටිමයිස් කරන වීඩියෝ ෆුල් වීඩියෝ එකක් දාන්න. හරිද? ඔයාලට පොඩි PC එකක වුණ GTA 5 එක ප්ලේ කරගන්න පුළුවන්. හරිද? ස්ටෝරි මොඩ් උන ප්ලේ කරගන්න පුළුවන්. GTA 5 ටික කාලෙක නැති වෙලාම යයි මොකෝ GTA 6 ගැන. හරිද? GTA 5 එකේ තියෙන උණුසුම නැති වෙලාම යයි. හැබැයි GTA 5 එක මෙච්චර කාලෙ දැන් ගියේ GTA online එක. ඉතින් දැන් GTA 6 එක ආවට පස්සේ සේරම නැති වෙයි කියලා කට්ටිය හිතනවා. හරිද? මේ බින්ගයක් අස්සන්න දෙනවා. ඒක සියන් දෙපට්ට උඹ කාර් එකේ බෑක් ෆයර් දැන් ඉන්නන්නේ බෑක් ෆයර්. ඔව්. බෑක් ෆයර් දැන් වට. කාර් සවුන්ඩ් එක පිටර අවුලන්නේ මම ආස විදිය කාර් එක. ඊරේ නැත්තත් ආස ඊකේ තියෙන කාර් සවුන්ඩ් එක. ඉතින් හරි බොයිස් ඉතින් අපි සම්පූර්ණයෙන්ම ඔෆ් රෝඩ් පාරකට වැටුණා. හරිද? එන පාටු මේකේ නිකන් තියෙන්නේ වාහනේ සයිස් එක අපිට. දීගේ දොරක් කරුණා. දීගේ ග්ලාස් එක ගිහලා දින කමන්නේ. ඉතින් මෙතන පාරි කරේ. මේ මම මැප් එක දාන්න ඇවිල්ලා තිනකොට මුල්ලට නේ මැදට යන්න ඕනේ. හරි. අපි එහෙනම් දැන් තමයි පටන් ගන්නේ මවුන්ටන් චිලිය ගමන. හරි. දැන් තමයි පටන් ගත්තේ අන්ද නගින්නද. ඔයාලා පේනදී මුලම පටන් ඉන්නේ නගන්න තියෙන්නේ. අවුලක් නැති මේක තාම අත්දැනේ. මේ පාරවල් යන්න බැරි පාරවල් තියෙනවා. හරි. වල වෙනදී මේ අමාරු පාරවල එතන ඒ පාරේ යන්න බෑ නින්දාලා. මෙන්ද මේ කාර් එක මම එන්ජින් අප්ඩේට් කරලා සේරම අප්ඩේට් කරලා තියෙන්නේ. ඉතින් ඒක අත්දැනවා හොඳට. හරිද? ඊළඟ පාර චිලි කන්ද නගිනවා නම් එන්න කාර් එක කමින් කරන් යන්න. හරිද? ඒක මම දුන්නා ඒ කාර් එක ගෙනල්ලා ඒකේ මේ චිලි කන්ද නගින්න. හරිද? නැත්නම් මම කලින් පෙන්නපු අර ලොකු උස කැබ් එකේ ඉන්න අපි නෑ. හරිද? නැත්නම්
මොන්ස්ටර් ට්‍රක් එකක් නගින්න පුළුවන් හරිද? ඔයාලා කැමති එක කමෙන්ට් කරන්න යන්න හරිද? ඒක මං ගේන්නේ හරිද? මම දැක්කම අද දන්නේ නෑ අමාරු හරිද? දැන් මේ සීඩ් එක කන්න ටිකක් අමාරුයි හරිද? යාපු පාර හරිද? නේ එහා පැත්තේ මන් දැන් කෙලින්ම ගහන පාරක් මට නෝන්නේ නෑ. හරි. මේ පාර නෝන්නේ නෑ. තව ටිකයි තියෙන අපේ කිලෝමීටර් කියෝ කිලෝමීටර් නේ මීටර් 28යි තියෙන්නේ. තව ටිකයි යන්න තියෙන්නේ. එන දැන් අපි භාගයක් උඩට ඇවිල්ලා තියෙන්නේ. දෙපැත්තේ නියම් මඩ විසික් කරලා මේ හොඳ වහින වෙලාවක් තමයි මේ මඩ වතුර සීන් එකේ හැම තියෙන්නේ. මේ හරි එච්ච නේවත් वीडियो का लाइक नहीं करना है इनको पीसी का अपडेट कराने में GTA 5 60 FPS लोग का लगाने के लिए ये रहा है अब गेम सीखे ना अरे දැන් අපි ආවද මේ පාරෙන්ගේ එන්නට දිය වෙන තැන නැති වේද? යටින් පාර මේ පාර ඉහට එන්නේ මෙතන. මේ යට පාරක් නෑ මේ උඩ පාරෙන් ගිහලා පස්සේ එන්නේ. ඒක රිවර්ස් එක ගමු නැත්නම්. මේ ගත්තා මෙතින් නෑ නම්. අඩිත් ඔය ඉතින් නගන්න පුළුවන්. ඒක නංගනවා. මෙතන මෙතනින් දාන එක තමයි අමාරු නේද? දැන් තමයි අමාරු කැලේ. හරිද? යත්තන්නේ අර්ධන්නේ මෙතින් හැඩනේ. උමරේ අද දානවා උඩට හරිද? හරි අද්දන් දැක්කත්. හරි ආව. ඉතින් ආයත් දැන්. රිවර්ස් එක ගන්නත් ඒක කියන්නේ අර දුමත් මම ටයිල්ස් මොකේ දාගෙන කරපාද ලෝපාද ගත්ත හැකි වගේ නෙමෙයි. මම ඉතින් පොඩ්ඩක් කරවල ගන්න පුළුවන්. හරි අල්ගම් අයියෙන් ඒ තිරෙන අයියෝ අපි බලමු ආය ගන්න එමෙද අද උඩට දානවා එනවාද යාවා ඉඩියාවා ගත්තා දැම්මර ගත්තා හරි ඊයර්ෆෝන් උඩටම ගත්තා ඩිවයිස් එක ගාමු ගන්නද පහළ පේන විදිහට හරිද මම දැන් තමයි තම්නේල් එක ෆොටෝ එකක් ගන්නනේ චිරියෙක් කන්ද උඩ ඉඳන් හරිද හරි මෙහෙම ෆොටෝ එකක් ගමු හරිද හරි ඉතින් මේ චිරිය කන්දට උඩටම ගෙන ආවද නොසලී ගෙන ආවද මේ ලොකු වාහන කරේද කොහමරි හිර වෙලා තිබ්බත් ගේමක් ගහලා උඩටම ගත්තා ඉතින් මෙච්චර තමයි ගේම් ප්ලේ එක එහෙනම් අපි ගියේ There's something you gotta know. I wanna get with me. There's a wanna get with